බෝන වන රෝග වළක්වා දෙනවා. අපි ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ බෝන වන රෝග. බෝන වන රෝගයක් කියලා කියන්නේ මොකක්ද? ඔව්. කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝන වන රෝගයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක් ඉඳලා තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ තියෙන රෝග. එතකොට අපිට දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග, පිළිකා තත්ත්ව මේ ඒ වගේ ලෙඩ රෝග ගණනාවක් අපි හිතුව ලොකු ප්‍රමාණයක් තියෙනවා මෙන්න මේ බෝන වන රෝග. ඒකෝට මේ ගැන කතා කරන්න හේතුව මේක අපි ප්‍රිවෙන්ෂන් කරන්න පුළුවන්. රෝගෙන් අපි ලංකාව ගත්තොත් ලංකාව ඇතුළු ලෝකේ රටවල් ගත්තොත් 80%ක්ම මැරෙන්නේ 100ක් අපි 100ක් ගත්තොත් ඒ 100න් 80ක්ම මරණයටපත් වන්නේ මෙන්න මේ දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, heart attack, stroke ඔය කියන ලෙඩ රෝග ටිකේ. හැබැයි මේ ටික අපිට වළක්ව ගන්න පුළුවන්. එහෙනම් දැන් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත් මේ ලංකාව වගේ රටක උනත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ හොඳටම තියෙනවා ට්‍රීට්මන්ට් හදේ. ඒ වුණාට අපිට ප්‍රිවෙන්ෂන් කරගන්න පුළුවන් මෙන්න මේ හේතු සාධක ටික හොයාගත්තොත්. දැන් ලෙඩක් හැදෙන්න අපි හේතු ටික දන්නවනම් අපිට ඒ ටික වළක්ව ගත්තොත් ඒ හේතු ටික හොයාගෙන ඒ ලෙඩේ නැති වෙනවනේ. එතකොට අපිට මේක බෙදන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. අපිට වෙනස් කරගන්න පුළුවන් හේතු සාධක සහ වෙනස් කළ නොහැකි හේතු සාධක. ෆැක්ටර්ස් ටිකනේ අවදානම් සාධක ටික. මේ හැම ඕනම ලෙඩක් හැදෙන්න අවදානම් සාධක කොටස් දෙකකින් තියෙනවා modifiable risk factors සහ non modifiable risk factors කියලා. අපි කරන්නේ මෙන්න මේ modifiable risk factors ටික මොනවද කියලා අඳුරගන්න. Modifiable risk factors විදියට physical inactivity, overweight, obesity, unhealthy diet pattern, alcoholism සහ video cheating and smoking. ඔය පහ හය තියෙනවා. ඒ වගේම අපිට වෙනස් කරන්න බැරි සාධක මොනවද? වයස. ඔව් ඒජ් එක, රේස්, ජාතිය අනුව වෙනස් වෙනවා. ඒ වගේම ජෙන්ඩර් ලිංගත්වය අනුව වෙනස් වෙනවා. ජෙනටිකල් හිස්ටරි තියෙනවා. මේ වගේ ගොඩාක් තියෙනවා. ඉතින් අපි දැන් ওই කොටස් ටික තියෙනවා. නමුත් දැන් අපිට ගොඩාක් 100ක් ගත්තොත් 100න් 80කටම හැදෙන්නේ අර ජෙනටිකල් අපිට වෙනස් කරන්න බැරි සාධක නෙමෙයි වෙනස් කළ හැකි සාධක ටික. ඒතකොට මෙන්න මේ වෙනස් කළ හැකි සාධක ටික අඳුනගෙන ඒක වෙන මේ කරන එක තමයි අපි පබ්ලික් හෙල්ත් නර්සස්ලා වශයෙන් අපි කරන්නේ. එතකොට මේ ඒ කරන එහෙම කිරීම තුළින් අපේ සෞඛ්‍ය වර්ධනය කරගන්න පුළුවන් මුළු ලංකාවම සෞඛ්‍ය වර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම රෝහල් වල රෝගී ප්‍රමාණය ගොඩක් අඩු කරගන්න පුළුවන්. ගොඩාක් නිරෝගීව ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි ඒක බලමු දැන් කොහොමද අපි කරන්න යන විදිය. එතකොට අපි මෙන්න මේ ඩයට් පැටර්න් සම්බන්ධයෙන් ගත්තොත් ආහාර රටාවේ මෙන්න මේ කරුණු ටික තමයි ගොඩක් දෙනට අපි යොමු කරන්නේ. කියන්නේ දැන් ලංකාව ගත්තොත් ලංකාව කෘෂිකාර්මික රටක් නේ. කාබෝහයිඩ්‍රේට් තමයි අපි වැඩිපුර ආහාරයට ගන්න. එතකොට අපේ මේ කාබෝහයිඩ්‍රේට් ගොඩක් අඩුවෙන් තමයි ගන්න ඕනේ. අපේ දාන ආහාර වේග තුනේ තියෙනවනේ බත් කුස් තෙල් අලවර්ග ඒ තුන පිඟානේ භාගයකට වඩා අඩුවෙන් තමයි ගන්න ඕනේ. නැත්නම් අපි පුරුදු වෙලා තියෙන්නේ පිඟානම බෙදාගන්නේ බත්නේ. එතකොට වෙන්නේ අපේ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ ශක්ති ප්‍රභවයන්. එතකොට අපිට එනර්ජි එක ලැබෙනවා. අවශ්‍ය එනර්ජි එක අපේ දහනය වෙනවා. ඉතුරු ටික අපේ මාගේ ග්ලයිකෝජන් විදියට ඒ විදියට මේ ෆැට් විදියට තැම්පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ පිඟානෙන් භාගයක් කාබෝහයිඩ්‍රේට් ඉතුරු භාගයෙන් 3/2ක් එළවලු වර්ග 2යි පලා වර්ග 1යි ඉතුරු 3/1 ප්‍රෝටීන්. ප්‍රෝටීන් විදියට සාත් ප්‍රෝටීන් සත්ව ප්‍රෝටීන්. ඒ විදියට තමයි අපි ප්‍රධාන ආහාර වේග තුන හදාගන්නේ. ඒ වගේම දැන් ලංකාව ගත්තොත් ගොඩක් පාන් පිටි භාවිතය වැඩි ඉන්නේ. දැන් එතෙන්දී අපි කරන්නේ පාන් පිටි අඩු කර ගැනීම සහ පැණි බීම වර්ග ගැනීම බලක්ව ගන්න එක. ඒ වගේ කොටස් ටිකක් තියෙනවා. ඉතින් එහෙම කරලා අපි අර අපේ දහණය වෙන එනර්ජි ටිකට සමාන ප්‍රමාණයක් තමයි අපිට ලැබෙන්නේ. ඉතුරු ටික ප්‍රෝටීන් විදිහට මේ විදිහට තමයි අපි ආහාර රටාව හදාගන්නේ. ඒ වගේම දැන් අපි මෙහි වැඩසටහනක් කරගෙන යනවා මේ හැම බ්‍රහස්පතින්දාකම ව්‍යායාම කරනවා. එතකොට එක්සර්සයිස් එක අපිට දවසට විනාඩි 45ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලැබෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ අපේ ෆැට් බර්නින් මෙතඩ් එකට වෙන්න ඕනේ. ෆැට් බර්නින් මෙතඩ් එකට උනේ නැති වුණොත් අපි කොච්චර ව්‍යායාම කරත් වැඩක් නැහැ. ඒ කියන්නේ අපිට ෆැට් බර්නින් වෙන්න නම් අපේ heart rate එක සාමාන්‍යයෙන්
140 ඒ මට්ටමටවත් එන්න ඕනේ. ඒ මට්ටමට ආවොත් තමයි ෆැට් බර්නින් එකක් වෙන්නේ. ඒ විදිහට අපි ෆැට් දහනය කරලා මේ උසට සැරලන බර. අර දැන් ඔයාලට පික්චර්ස් ටික පේනවා ඇති BMI එක. ඒ කියන්නේ අපිට උසට සැරලන බරක් ගත්තොත් 18.5ත් 23ත් අතර ඔයාගේ තියාගන්නේ කොහොමද කියලා අපි කියලා දෙනවා මෙතෙන්දී. කොහොමද මේක කරගන්නේ. ඔය විදිහට අපි ප්‍රිවෙන්ෂන් යටතේ තමයි මම ඔය කරුණු ටික කිව්වේ. ප්‍රිවෙන්ෂන් යටතේ අපේ ෆිසිකල් ඇක්ටිවිටීස් කොහොමද කරගන්නේ, ඒ වගේම ඩයට් එක කොහොමද වෙන්න ඕනේ කියලා. ඊට අමතරව අපි ස්මෝකින් ඒ වගේම ඇල්කොහොලිසම් ගැන වැඩසටහන් කරනවා. එක උද්‍යලය අනුව සෙෂන් කරලා ඒවා ප්‍රිවෙන්ෂන් පැත්තට ගන්න කොහොමද. ඔය මම කතා කරේ අද ප්‍රිවෙන්ෂන් ගැන අපි කරන දේවල් සහ මේ තුලින් ලැබෙන ප්‍රයෝජන ගැන. ඊට පස්සේ අපි ඊළඟ කොටසක් වශයෙන් අපි කරනවා දැන් රෝහලෙන් හැම පහසුකමක්ම ලැබෙනවනේ. දැන් ට්‍රීට්මන්ට් පැත්ත හොඳට සිද්ධ වෙනවා. හැබැයි මේ රෝහලට එන්න බැරි කණ්ඩායමක් ඉන්නවනේ. දැන් මේ 53 අවසම ගත්තොත් 53 අවසම තුල ග්‍රාමීය නිලධාරි වසම 7ක් තුල 14300 ගණන් ඉන්නවා ටෝටල් පොපියුලේෂන්. ඒකෙනු කොටසකට රෝහලට එන්න බෑ. බෙඩ් රිඩන් වෙන්න පුළුවන්, පැලියේටිව් වෙන්න පුළුවන්, එල්ඩර් වෙන්න පුළුවන්. අන්න ඒ කොටස අපි ගෙදරට ගිහින් බලනවා. හේතුව මෙහි රෝහලේ තියාගන්න එකත් අපහසුතාවයක්. එයාලට ඒක කරගන්නත් බැහැ. ලොකු වියදමක් ගන්න ඕන. සාමාන්‍යයෙන් අපිට බයිසිකල් එක එන්න පුළුවන් වුණාට ඒ වගේ ලෙඩෙක් අපිට බයිසිකලේ අරන් එන්න බෑනේ. වාහනයක් අරගෙන ඒ විදිහට. ඒකට අපි ගෙදරට ගිහිල්ලා ඕන ප්‍රතිකාර ගන්නවා. ඒත් අර ටික ඔක්කොම කරනවා අපි. මේදී රෝහලේදී දෙන්න පුළුවන් ප්‍රතිකාර වශයෙන් තියෙන ඔක්කොම ටික කියන්නේ ඩ්‍රෙසින්, කැතීටර්, දෙන්චි මේ තියෙන ඔක්කොම ටික අපි ගෙදරට ගිහිල්ලා මේ ටික කරනවා. එතකොට ඔය තුනෙන් මම කිව්වේ ප්‍රිවෙන්ෂන්, ට්‍රීට්මන්ට්, රිහැබිලිටේෂන්. මෙන්න මේ කොටස් තුන හතරම අපි මේ කරනවා මේ ක්ලයන්ට්ස්ලට සහ පේෂන්ට්. දැන් අපි ලෙඩේ හැදෙනකම් ඉඳලා මේ ලෙඩේ හැදෙනකම් ඉඳලා ප්‍රතිකාර ගන්න එකට වඩා දැන් ගොඩාක්ම ට්‍රෙන්ඩ් එක තියෙන්නේ මෙන්න මේක ලෙඩේ හැදෙන්න කලින් ඕවර්වේට් ඔබේසිටි කියන එක වළක්වලා අපි කොහොමද මේ ලෙඩ රෝග ටික වළක්වගන්නේ. ඕවර්වේට් ඔබේසිටි කියන එක අඩු කරලා අපි නෝමල් රේන්ජ් එකට අපි ඇඟ හදාගත්තොත් ඒ තුලින්ම අපිට ලස්සන පෙනුමක් එනවා වගේම අර මම කිව්වා වගේ non communicable diseases ටික ඔක්කොම වළක්ව ගන්න පුළුවන්. ඔය ටික අපි කරනවා. එතකොට ඒ සර්විස් එක කියන්නේ දැන් මුළු ලංකාවෙම දැනට අපි 218ක් වගේ ඒ තුලින් අපි පබ්ලික් හෙල්ත් ඇසස් වශයෙන් අපි මේ කොටස් ටික කරගන්නවා. ප්‍රිවෙන්ෂන්, ට්‍රීට්මන්ට්, රිහැබිලිටේෂන්